රැස්වීමකදී තනියෙන් නම් එන්නේ. 5 දෙනෙක් 10 දෙනෙක් අරගෙන ඉවිල්ලා වාඩි වෙන්න බැරි නම් රැස්වීම කරන්න කලින් සංවිධායකතුමා ගෙදර කියලා දවස් දිස්ත්‍රික් නායකයන් දැන් ඩාලි. නිකන් එකෙක් නෙමෙයි දැන් ඩාලි දිස්ත්‍රික් නායකයානි. මීට අමතරව මෙතන ඉන්නේ නාමල් රාජපක්ෂ විතරයි එන්න තියෙන විතර. ඒතර එහෙම රැස්වීමක මන්ත්‍රීවරු 6 දෙනාට ගන්නවා සංවිධායකව කතා කරගෙන ගිහිල්ලා සංවිධායකවරයාත් ගිහිල්ලා කලින් දවස් දෙක තුනකට කලින් මොකද වෙන්න ඕනේ කියලා කතා බහ කරේ කැපකිරීම කරන්න බැරි නම්. මේ ඔක්කොම තරහ කරගෙන දීපු මන්ත්‍රී ධූරයේ තියෙන වටිනාකම මොකද? එනිසා මම මාමට අන්තිම වතාවට මේ කියන්නේ කලාවේ මන්ත්‍රීවරු ටික හදා ගන්න බැරි නම් මකන්න. මම කියලා දෙන හදන විදිය මකල විදියයි. ඒ නිසා ඔක්කොගේම අවලාද ටික මම අහගෙන හැම කෙනාගේම අඩුපාඩු මම අහගෙන හැම එකාගේම දොස් මං අහගෙන අම්මට බැනුම් අහගෙන කුමාර පහගෙන මන්ත්‍රී ධූරයේ දුන්නම ඒ ආම මහතුරුට ඒ ආම නෝනලට දෙයි නම් මන්ත්‍රී ධූරයේ සංවිධායකත් එක්ක එකතු කරගෙන ආසනේ වැඩේ කරන්න. මම මොකද මන්ත්‍රී ගන්නේ? ඒ නිසා මාව එහෙම අවශ්‍ය ගත්තොත් මාත් එහෙම තමයි. ඒ නිසා මන්ත්‍රීවරුන්ට මත ඉස්සර මන්ත්‍රීකම් දින්නේ කොට්ටාස කියලා. දැන් කවුරුත් කොට්ටාස දින්නේ නැහැ. දින්නද කවුරුත්? කොට්ටාස දින්නද කවුරුත්? කවුරුත් දින්නේ නැහැ කොට්ටාස. හැම එකම කන්ද 10 15 20 25 එකතු කරපු නිසා තමයි එක මන්ත්‍රී ධූරයක් දෙකක් තුනක් ආවේ. ඒ ආපු මන්ත්‍රී ධූර පක්ෂය වෙනුවෙන් දුන්නම ඒ පක්ෂ අද ආසන වශයෙන් ගත්තොත් අඩුම කණ්ඩායම සහභාගී රැස්වීමනේ. අඩුම කණ්ඩායම රැස්වීම. අනිත් ෆොටෝ ටික බලන්න ඔක්කොම. විජේවීර මන්ත්‍රීතුමාගේ රැස්වීම 250 කියලා සෙනග. උදේ මාමගේ රැස්වීම 200කට එහා සෙනග. ඊ ආසන දෙකක රැස්වීම දෙක 150යි 200යි. අපි කාන්තා සංවිධායකවරු කොහොමද එක්ක අරගෙන විතරයි ඉන්නේ. එක අර දෙන්නයි. කාන්තා සංවිධායකවරු ටිකනේ තරුණ සංවිධායකවරු ටිකනේ කොට්ටාස දෙන්නේ කීයද කොට්ටාස? කොට්ටාස 47 දෙනානේ. ඡන්දෙල්ලෝනේ 93. ඡන්දෙල්ල 93. ඒකට සහයෝගය දීලා മന്ത്രിවරු කතා බහ කරේ. පොඩි මේ පෙනුමක් තියෙන්න ඕනේ මේ ජනාධිපතිතුමාගේ තැන තියෙනකොට පෙනුමක් තියෙන්නේ. මේ කලාවේ වාසිනේ විශාලම ආසනේ. ඒ නිසා